මේ හ්ම්. කොහොම හරි බං ඔය ෆේල් සේෆ් කියන ට්‍රැක් එක ඇවිල්ලා ඕකනේ. ඕකේ බං මේ ඔය ට්‍රැක් එක හ්ම්. මම මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් මම ඒක වෙන ට්‍රැක් එකක් මම හදන්න මගේ අයිඩියා එක තිබ්බ වෙන ට්‍රැක් එකක් හදන්න. කොහොම හරි බං මට සෑහෙන ලොකු බීෆ් ඒ හ්ම්. කියන්නේ මාත් එක්ක ලොකු බීෆ් එකක් තියෙනවා මේ ගොඩාක් ආටිස්ලාට මම ඔය සිංහල ප්‍රොඩියුස් කරන සීන් එකට පොඩි සීන් එකක් තියෙනවා බං. එතකොට මේ ඔහොම තියෙද්දි තමයි මම ඔය කරුංක කියන ට්‍රැක් එකක් ප්‍රොඩියුස් කරේ. ඒක ප්‍රොඩියුස් කළා ඒක කුමාරි දිනුෂා කුමාරි ගාලා ඕක දැන් ෆුල් හයිප් වීගෙන හයිප් වෙලා තියෙද්දි තමයි මට මේ ට්‍රැක් එක මේ දෙමයි පොඩ්ඩක් අන්ඩර්ග්‍රවුන්ඩ් සීන් එකත් මම හදනවා කියාගෙන වගේ මේ ඕක මම හදන්න ගත්තා. ඕක මම හදන්න ආ. ගද්දි ඔය ෆේස් එක බං ෆුල් බං අර වයිකින්ග්ස් බලන කාලේ දැන් ඔය වයිකින්ග්ස් බලනවා ෆුල් හ්ම්. පීක් අර වයිකින් සීන් එක දැන් ඔය තියනවා දැන්. කොහොම හරි මේ මට නිකන් රැග්නා ඔව් කඩුව අරන් රන්නගේ එනවා සීන් වගේ. එක තියෙනවා මචං ඈ ෆුල් ලොක් සීන් එක ඔව්. තියෙන්නේ ආ. ෆුල්ම ලයින් එකක් හ්ම්. දැන් කරෙක්ට් වෙලා මේ හ්ම්. ඕකම මට ඔළුවේ තිබ්බම ලයින් එකක් ඒක ට්‍රැක් එකක් ඔය ට්‍රැක් එකම හදාගෙන නැති මට ඕකට දෙන්න ඕන කියලා මේ සීන් එක ෆුල් අර යුද්ධයට යන්න ෆුල් වෝ කෝල් එකක් දෙන්නේ සීන් එකේ ඒ කියන්නේ ෆුල් ඩ්‍රොප් එක බිල්ඩ් වෙලා වෝ කෝල් එකක් ෆුල් හෝර්න් එකක් ගහනවා මේ විස්තරේ පොඩ අර යුද්ධයට යන සීන් එකේ ඒක මට තිබ්බ ඒක ගොඩාක්ම ඉන්ෆ්ලුවන්ස් උනේ ඔය වයිකින්ස් එකෙන් ඒත් මට ඇත්තටම තිබ්බ බෑ ලයික් මම වෝ එකකට ඒ කියන්නේ මම නිකන් මම ෆුල් මාත් එක්කම චැලෙන්ජ් කරගන්නවා මේ මම හ්ම්. දැන් ඔය වගේ. අන්ඩර්ග්‍රවුන්ඩ් වර්සස් කමර්ෂල් සීන් එකට වගේ මම ෆුල් ඩාර්ක් සද්දයක් මගේ දෙන්න ඕනේ සීන් එකේ නෑ හ්ම්. ඔය ඒකට තමයි මචං ওই ට්‍රැක් එක හැදුනේ ඕක මම හදලා හැදුනේ. කොහමරි හ්ම්. ඕක දැන් ෆේල් සේෆ් කියන ට්‍රැක් එක ඕකේ නම ඔයානේ තිබ්බේ. එතකොට මේ ආ. ඕකේ මම කලින් මචං මේ ගෑන්ග් බෑන්ග් කියලා මම දාලා මට නිකන් ඕනෙලා තිබ්බේ ෆුල් අර වෝ එකෙත් ඔව් මට නිකන් මතකයි. වෝ ආ. එකෙත් නිකන් වෙනම ආ. සීන් එකක් දෙන වෝ එකෙත් නිකන් අර ෆුල්ම ෆක් වෙනම වෝ එකක් වගේ සීන් එකක් ඒ වගේ ලයින් තමයි තිබ්බේ. ඕක පළවෙනි ට්‍රැක් එක. ඊට පස්සේ අපේ අනිත් ට්‍රැක් එකේ කේවස් තියරි. ඒක කෙලස් හදන්න තිරේ. ඉන්ෆ්ලුවන්ස් එක වුණේ බා ඒකත් ඔයාලම තිබ්බේ. ඒකේ නම ෆයිට් ක්ලබ්. ඕකේ. සෝ ෆයිට් ක්ලබ් කියන මූවි එක ගොඩක් කට්ටිය බලලා දෙන ඒකත් මම සෑහෙන ඉන්ෆ්ලුවන්ස් වෙච්ච මූවි එකක්. ඕකේ ඔය මේ බ්‍රැඩ් පිට් බං පැහැදිලි කරනවා ෆයිට් ක්ලබ් එකේ නීති රීති ටික. නීති ටික. ওই නීති ටික තමයි ඔව්. මට ඕනලා තිබ්බා ට්‍රැක් එකක් හදන්න full ඔය ෆයිට් ක්ලබ් එකේ සීන් එක ඔය නීති ඔය රූල්ස් ඔෆ් ෆයිට් ක්ලබ් සීන් එක ඒක ඉන්ෆ්ලුවන්ස් කරලා හ්ම්. බිල්ඩ් එකේ කරන එක. අන්තිමට අපිට ඒක දාන්න බැරුව ගියා වෝකල් එක ආ. මේ ඔව් අපිට ලේබල් එකේ ලයිසන් ලයිසන් එකේ ලේබල් ලේබල් එකෙන් එකේ ප්‍රශ්න අහන්නේ නැත්තම් ඒ ඔගේ අර වෝගල්ස් අපි ඒ තව දාලා පොඩි තියෙනවා කෑල්ලක් මේ අපි දාලා දාලා තියෙන තියෙනවා දාලා චූටි තියෙනවා දාලා කෑල්ලක් අපි දාලා තියෙනවා මේ චූටි අපිට ෆුල් ගාල්ලා වෝගල් එක දාන්න බැරුව ගියා ඔව් මේ ලේබල් එකකින් level එක කේස් නැතර එකක් මේ first rule of fight club is do ආ not talk about fight club ඔන්න ඔය ෆයිට් සීන් එක ක්ලබ් ඒක ආ අස්සරයි ඔය ඒ මොකල් එක සුපිරි ආ මේ කොහොමද දැන් ඔක තමයි දැන් ඔය සින්දු දෙකම බං මගේ මේ හાર્ඩ් එකේ තිබ්බ අවුරුද්දකට එහා හරිද ඕක මම හැබැයි මම ඔය ට්‍රැක්ස් දෙකම මම ටෙස්ට් කරලා ඔය ට්‍රැක්ස් දෙකම මම ටෙස්ට් කරලා තිබ්බා ගිග්ස් වල ඒ කියන්නේ මට ඕකේ බං මට ඔව් ඕකේ ඔය එක මගේ සීන් එකට ප්ලේ කරන්න ඕකේ ඕකේ ෆයිනල් ප්‍රොඩක්ට් එකක් තිබ්බෙම නෑනේ මට දැන් සෙට් තිබෙන්නේ වෙච්ච ඔයාව අර චේන්සෝ එක අපි හැදුවට පස්සේ ආ මට හිතුණා මේක හ්ම් දැන් මම මේක මම ට්‍රැක්ස් යවන්නෙත් නෑ ගොඩක් ආටිස්ට්ලාට මම යවන්න කැමතිත් නෑ ඔව් මම රෙයාලි තමයි ට්‍රැක්ස් යවන්නේ ඔය මම කලබරේෂන් කියලා කරේ මම හිතන අවුරුදු ගානකට එකක් එකෝ එක කරා මගේ අර රීලෝඩ් එක රීලෝඩ් එතනින් එක එහාට එතනින් එහාට ඔයත් එක්ක තමයි ඔය කලබරේෂන් එකක් කරේ ඒක ඔයත් එක්ක එතකොට අපි මම චේන්සෝ තමයි ෆස්ට් චේස් කොලැබ් එක ෆර්ස් කලාබ් එක මම ගොඩක් මේ අපේ ලෝකල් දැන් අපිත් එක්ක මගේ මේ ඒජන්සි එකේ ඉන්න ආටිස්ලා ඉන්නවා මචං මෙහෙ බේස්ලා මම එයාලත් එක්ක පොඩ්ඩක් එකතු වෙලා ට්‍රැක්ස් ටිකක් හදනවා මොකද මගේ සවුන්ඩ් එක ඉන්ෆ්ලුවන්ස් කරලා මගේ ගොඩාක් ටෙකී සවුන්ඩ් එකක් තියෙන්නේ මම කොහොම හරි තව ආටිස් කෙනෙක්ව ළඟ තියාගන්න ඕක හදද්දි මේ එතකොට අර මම එයාලට කියන දේ මම ටෙකී එකේ ඉද්දි ඔයාලා අර ප්‍රෝග්‍රෙසිව් සවුන්ඩ් එකක් ගේන්න try කරන්න throughout the මේ session කියලා කොහොම හරි අපි ඉඳගෙන පොඩක් ප්‍රොඩියුස් කරනවා කොලැබොරේෂන්ස් කරා. එහෙම ආපු ප්‍රොඩක්ට් එකක් තමයි චේන්සෝ. ඒක ගෝවාට දුන්නට චේන්ස් පස්සේ ට්‍රැක් එක කරපිට කරගලා ගැව්වා.
දැන් මේ ෆේල් සේෆ් එක වත් තනිකර ෆේල් සේෆ් එක කේස් තියන එකයි ට්‍රැක් එක අපි හදුවා වගේ නෙවෙයි මේ මම හදපු එක කෙසේදත් ඔයා ඒක අර ෆුල් ස්ට්‍රක්චර් එක ඩිස්ට්‍රොයි කරන්නේ නැතුව ඔයා ගහලා දින වෙනම සීන් එකක් මේ සොලිඩ් බග් ඉතින් මට ට්‍රැක් එක හම්බෙද්දි 70% විතර ඉවරයි ට්‍රැක් එකේ. ඔව් ඔය දෙද්දි භාගේ සේව් මේ ෆේල් ෆේල් සේෆ් එකේ ට්‍රැක් ෆේල් දෙකම සේෆ් එක දෙද්දි නම් 70% විතර ඉවරයි. ඉවර මට කරේ දෙක ඔයාට තිබ්බේ මචං ගොඩක්ම අර නිකන් ඔයාගේ සවුන්ඩ් එක ටයිනි දෙන්න ඩීටේල්ස්. ඔයාගේ සවුන්ඩ් එක දෙන්න තිබ්බේ ඔයාගේ සවුන්ඩ් එක ඒක එතනට ඕන වෙච්ච සවුන්ඩ් එකක් ඒ කියන්නේ දැන් ලයිව් අපි ගිග් එක ගහද්දි අර මගේ ට්‍රැක් එක අවුලක් නැහැ මොකද අපි තව ලූප්ස් එක ගහද්දි ඒක ප්‍රශ්නයක් නැහැ ඒත් අර අපි රෝ හද්දි ඒක බාර එම්ටි බං ගෲව් එක තියෙනවා මෙලඩික් ඉන්ස්ට්‍රුමන්ට්ස් නැහැ ගෲව් එක තියෙනවා ගොඩක් මගේ ට්‍රැක්ස් දුවන්නේ ගෲව් වලින් බං ගෲව් එක තමයි මගේ දුවන්නේ ගෲව් ඒ බිල්ඩ් අප්ස් ඩ්‍රොප්ස් ඔය ටික තමයි මගේ දුවන්නේ මගේ මෙලඩි සීන් එකක් මගේ නැහැ ඒත් අර ඔයාගේ ඉන්ෆ්ලුවන්ස් එක තාට පස්සේ ට්‍රැක් එක ෆුල් පර්ෆෙක්ට් මං 200% ෆුල් ට්‍රැක් එක තියෙනවා ඔක තමයි ස්ටෝරි එක ඔය ට්‍රැක්ස් දෙකම හැදිච්ච ස්ටෝරි එක ස්ටෝරි එක ඇතිත් කොහොමත් බං ඉතින් ඊට සමහර පස්සේ ට්‍රැක්ස් තියෙනවා අපි බං දුවන හදද්දිම මේ හදන්නේ එකෝ ගහවනක් ඇති සීන් එකේ තමයි හදන්නේ මොකද ඇති මගේ තියෙනවා එහෙම පොඩි සීන මම කොත් එක්කත් මම ඔක කතා කරලා තියෙනවා මේ මම කොට කියලා තියෙනවා නේද සමහර ට්‍රැක්ස් බං හදන්නේ හරි මේක එකෝ ගහයි එකෝ ගහවනක් ඇති මේක එතන ගියාට මාකටිං මැටීරියල් ටික අපිට තියෙනවා අපිට ට්‍රක් එක මාකට් කරගන්න අපිට ඇති මැටීරියල් ටික තියෙනවා ওই සීන් එක තමයි මම ගොඩාක් කරලා මම හිතන දේ ඕක වශයෙන් මේ ගොඩාක් ට්‍රැක්ස් මම ප්‍රොඩියුස් කරන ට්‍රැක්ස් සමහර 90%ක්ම එකෝ ටෙස්ට් කරනවා මම පොඩි රෙයා ටෙස්ට් කරනවා සමහරවිට අපි අපි එලිමන්ට්ස් ටිකක් පෙන්නන්න විෂයක් කරන්න අද වගේ අපි යන්නේ සීන් ෆේල් එක සේෆ් ට්‍රැක් එකේ බ්‍රේක් ඩවුන් එකට with CMB cruise අපි කික් එකෙන්ම පටන් ගමු. කික් එක කරන්න කික් එක රීප්ලේස් කරානේ නැද්ද නැත්නම් මගේ කික් එක දෙන්න හොඳට පේනවනේ. අපේ මං හිතන්නේ මේක ක්‍රූසගේ මේක ක්‍රූසගේ කික් එක මං මගේ කික් කික් එක එක තමයි මගේ ෆුල් ටෙකි කික් එකක් මගේ කික්ස් ඔක්කොම ටෙකි මචං මගේ ප්‍රෝග්‍රෙසිව් කික්ස් මගේ එන්නේ නැහැ ගොඩක් ප්‍රොඩියුසර්ස්ලා දැන් මං කලැබ්ස් කරන කට්ටිය මේ ඔව් කික්ස් රීප්ලේස් කරනවා ගොඩක් කික් එක රීප්ලේස් කරනවා ඒක මොකද අර ප්‍රෝග්‍රෙසිව් කික්ස් එන්නේ නැහැ ඔයා රිමූව් කරන්නේ නැහැ මම ඒකයි කියන්නේ අර ඔයා මගේ එක තියාගෙන තමයි ඔයා හදන්නේ ඔයාගේ ටික ඔයා කරකලා ගන්න කික් එකට අඩුම තරමේ මම මේ සිංගල් ට්‍රීට් කරලා නැහැ. කියන්නේ කික් එක මම EQ කරොත් මේ පේන ලිස්ට් එකේ EQ කරොත් මුකුත් නැහැ. ක්‍රූසගේ තිබ්බ විදිහටම කික් එක තියෙනවා. පර්ෆෙක්ට් වෙනවා. කික් එක අතර හැමදේ පර්ෆෙක්ට්. මම කරේ ලේ එකයි මේන් කික් එකයි මේ පොඩ්ඩක් සැචුරේට් කරා සැටන් එක දාලා සර් ටේප් නේද සැචුරේෂන් චුට්ටක් දුන්නා එච්චරයි. ඒක දාලා මේ මෙතන මේ EQ එකක් දාලා තියෙන කික් එකේ සබ් එක අයින් කරන්න. ඔව් ගොඩක් සමහර දන්නා අපි ක්ලෑෂ් ට්‍රැක් වෙන එක තැන් යන්න බලමු තියෙනවා මේ ඒකේ තියෙන සද්දත් එක්ක ක්ලෑෂ් ඔව් වෙන තැන් වැඩි කික් එක මේ ඔව් කික් එක පටන් ගද්දි මේ අපි below 106 Hz අයින් කරලා තියෙනවා. ඒ කියන්නේ පටන් ගද්දිම කික් එකේ full impact එක අපි දෙන්නේ නැහැ. මම ප්ලේ කරන දෙන්නේ ට්‍රැක් එක දැන් මේ දැක්කා කික් එක මේ නැහැ බයිපාස් කර මේ කරලා තියෙන්නේ නේ දැක්කද යා දැන් තමයි කික් එකේ සබ් එක එන්නේ. එක තමා අපේ ටොප්ස් ටික ටොප්ස් ට්‍රැක් එකේ ටොප්ස් ටිකයි ගෲප් කික් එක අපි එකට ප්ලේ කරමු 32 30 බායකින්ද තමා මේන් පාට් එක ට්‍රැක් එකේ අපි බලමු අපි කොහොමද ටොප්ස් හදාගත්තේ කියලා. ඒක නෝමල් ලොජික් වල මේක නෝමල් ලොජික් යූස් කරන කට්ටිය දන්නවා. ඕවර්ලෝඩ් වෙනානේ කොහොමද සීන් එක ඕවර්ලෝඩ් එක ඒවල්ටන් එක ඔය දෙල්ලම නෑ අපිට නෑ ඔක අපේ ලොජික් එකේ තියෙනවා නෝමල් අපේ CPU මේක ඩ්‍රයිව් එක ඇඩි වෙද්දි ඉන්ඩිකේට් කරනවා ට්‍රැක් එක ප්ලේ වෙන එක නතර වෙනවා ෆ්ලෑෂ් වෙනවා ඒත් මේ මම දන්න මෙන්න විදිහට ඔච්චර වෙන්නේ නෑ
ඕකේ channels තියෙනනේ 60ක් විතර. ඔව් මේකේ ඕවර්ලෝඩ් වෙන්න මේකේ ප්ලගින්ස් මේ පේනවනේ තියෙන ප්ලගින් සෙට් එක මේ. ඔව් ඔව්. channel එකේ මේ ඒක බේස් තමයි channel එකේ තියෙන මේ මෙතන තමයි මේ ඒක හුඟක් ප්ලගින්ස් මම යූස් කරනවා කලර්ස් ගන්න. එක එක ටෝනල් කලර්ස් ගන්න මේ එහෙනම් මම එහෙම මම රෙන්ඩර් කරන්නේ නැතුව එහෙම තිබ්බා ඔයගලන්ට පෙන්වන්න ඕන සිද්දා. රෝ මේ මම දාපු ටොප් ලූප් එකක්. ඔව් මේ මම දාපු ටොප් ලූප් එකක්. සෝලෝ. ඔව් මේක ඔව් මම ගත්තේ මම බලන්න. හිතන්නේ ස්ප්ලයිස් එකෙන් මම ගත්තේ. හොයලා. ඔව් මුකුත් නැහැ පොඩ්ඩ මේ හැරි බූස්ට් කරලා තිනා මේක දෙන්න ක්ලැප් එකේ ටොප් හයි එන්ඩ් එක ටුට්ටක් උස්සලා තියෙනවා. ඔව් එයා ඒක දෙන්න. එයා දෙන්න ටුට්ට උස්සලා දෙන්න මේ ඔක්කොම 100න් උඩ කපලා තියෙන්නේ මේ කපලා මඩ් එක තියෙන්නේ. අයින් කරන්න. ඇහින්නේ ඔය නැහැ. ඔව් නෑ සමහරට කොහොමත් ඕනේ ෆ්‍රීකවන්සි නෑනේ නැහැ. ඒ ලෝ කියන්නේ ෆ්‍රීකවන්සි නෑ ඒත් ඕනෙත් නෑ ඒත් අපි කපන එක තරමට හොඳයි. මොකද නැත්නම් කික් ඔව් එකයි ලෝ එකයි කික් ඕනෙත් එකයි නැහැ. බේස් වල ඔව් අපි කපන තරමට නැති ම්, ඉසින් එක ඔව් තියෙන එක අපි වර මේ ගොඩක්. මේ පාර්ට් එක මේ කර්ස් එක පේනවා ඇති. ඔව් ඔව් මේ කර්ස් එක වෙනත් මේ පාර්ට් එක අපි තියලා දෙන්නේ කික් එකටයි බේස් එකටයි. ඔව් මේ ඒක මේ කපලා තින්නේ මේ කපන්න සෙට් එක. ලෝ ෆ්‍රීකවන්සි ඒක කොහොමත් තියලා කපන්න හදලා ඕනේ දෙන්නේ අපි. මේ හැම එකේම කික් මොකද ඒක සාමාන්‍ය මනුස්ස කනට ඇහෙන්නේ නෑනේ ඔය ඔව් ෆ්‍රීකවන්සිස් හැම අපිට එකේම. ඇහෙන්නේ නෑ හැම එකේම ඔව් ඔව් අපේ හියුමන් රේන්ජ් එක ඇවිල්ලා 20 Hz to 20 kHz. 20 ඒ කියන්නේ මේ kilohertz. EQ එක ගත්තොත් අපිට ඇහෙන්නේ mic එකත් ඔව් mic එකත් දාන්න. ඔව් අලුත් EQ එකක් දාන්න. මේ ටික අපිට ඕන වෙන්නේ 22 මේ ටික තමයි 20 kHz. මේ ටික තමයි අපිට ඕන. මේ තියෙන ඉක්විෂන් මේකත් එක්ක මේ ටික තමයි අපිට ඕන. ඒක භාගයක් අපි මේ ටික ක්ලියර් කරනවා. මම ක්ලියර් මාස්ටර් එකෙත් කරනවා. මම මේ ටික ක්ලියර් කරනවා. අර ක්ලීන් මාස්ටර් එකක් දෙන්න. ඒ ක්ලීන් මාස්ටර් එක මම මාස්ටර්. මෙහෙමනේ මේ EQ එක යූස් කරන්නේ. ඔව් මේ හැබැයි යූස් කරනවා ඔය මේ ටික විදියට තමයි ඔව් ඒක ඕවර්ක්ලොක් බේසික් කරලා ඔය අපේ ටික හියුමන් සියුම් මේ හියුමන් රේන්ජ් එක හියුමන් මේ ඇහෙන ෆ්‍රීකවන්සි රේන්ජ් එක තමයි මේ රේන්ජ් එක. යස් අපි ඊළඟ ටොප් චොප් එක මේක ක්‍රූසගේ තමයි මට ක්‍රූසගේ මේක. ඉතින් ඕක වගේ එහෙනම් මේකේ තියෙනවා මේකේ එලිමන්ට්ස් නා ඔව් මට කොංගයක් වගේ දෙන්න අර ඇහෙනවා නිකන් යුද්ධයට ඇද්දි නිකන් අර මේ වයිකින්ස්ලා ගහන මේ ඒක ඩ්‍රම්ස් වගේ තියෙනවා ඇහෙනවා. ඕක බං ෆුල් චොප් කරලා දාලා තියෙනවා මම ඒකට වැඩියෙන් පුෂ් ඕක කරේ නෑ නෑ ටිකක් ඕක ඔව් ෆුල් ඔව් චොප් ටිකක් කම්ප්‍රෙස් කරලා දෙනවා. කම්ප්‍රස් කරලා තියෙනවා නේ ඔව් ඔව් මේක මම කම්ප්‍රෙස් කරලා දෙනවා මම මේකේ පීක්ස් වගේ පේනවා මේ චූටි පීක්ස් මම පොඩක් C3 C2 එක දාලා පම්පින් ස්ටයිල් එක දාලා මේ කම්ප්‍රෙස් කරලා දෙනවා. මේ නයිස් ඔක්කොම මේ ටොප්ස් ඔක්කොම රිවර්බ් එකට යනවා. ඔව් පොඩි රිවර්බ් එකට යනවා ඩ්‍රම් රූම් කියලා මම දාගත්ත ඩ්‍රම් ෆිල්ටර්ස් ලගේම මේක එහෙම යවන්නේ ටොප්ස් වල පොඩි ඉඩක් දෙන්න. ඒ කියන්නේ ස්පේස් එක දෙන්න අපි. ඒ කියන්නේ අර කාමරයක් අස්සෙන් අර ලයිව් ගහනවා වගේ ලයිව් ෆීලිං එකක් දෙන්න තමයි කරනවා අපි මේ ඩ්‍රම් රූම් එක දාලා තියෙන්නේ. ඒ ටොප්ස් ඔව් අපි ඒක සෝලෝ කරලා බලමු ඩ්‍රම් රූම් එක. ඒක ඇහෙන්නේ නැති තරම්. ඒත් එකෙන් කල එකක් දෙනවා. ඒක ලයිව් එකේ කොහොම ඇහිද දන්නේ නැහැ. ඒ ස්ටුඩියෝ එක හැද්දී ඒකේ අපිට තේරෙනවා කොච්චර කාල ඒ කියන්නේ ටෙක්ස්ට් එකක් ඇඩ් වෙනවද කියලා මේ ඕවරෝල් අපේ සෝන් එක. යස් 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 ඕක වගේ ඕක වගේ සිතා මම හිතන්නේ මේකත් ක්‍රූසගේ ඕක ටොප්ස් මගේ ඕක ගෲප් මගේ එකේ. ඔව් ඔයඩ මගේ ඕකත් මගේ ඔව් මං හිතන ඔයහට ක්‍රූස ඇහෙනවනේ වට. නෑ ඔව් මට මේක වගේ. ඔව් මේකේ ක්‍රූස ලස්සන දෙයක් ඔව් ක්‍රූස ලස්සන දෙයක් කරලා දිනවා මේ හැට්ස් වලට මට ඇහෙනවා නිකන් ෆ්ලැන්ජ් එකක් යනවා ASCII. මට මෙටැලික් හැට්ස් වලට ෆ්ලැන්ජ් එකක් දාලා දෙනවා අපේ ක්‍රූස. ෆුල් මෙටැලික් සවුන්ඩ් මම එකක් හිතේ එන්න මුකුත් ඒක එහෙම දාන්න කරේ නැහැ. බං ඒ විදිහටම තිබ්බා මම. ඔව් ඒක ෆුල් මෙටැලික් සවුන්ඩ් එකක් මට ඔන්ලා තිබ්බා ඔය ෆුල් ඔව් ට්‍රැක් එක ෆුල් අර ඔව් මෙටැලික් මෙටැලික් මේ නිකන් පොඩි ෆ්ලැන්ජ් එකක් දාලා තියෙනවා. ඔව් ඒක ෆුල් ඒක ෆ්ලැන්ජ් වැඩි එකක් ෆුල් හරි නිකන් ඩිලේ රිටර්න් එකක් හරි ඔව් මොකද ඒක මොකක් හරි ලෙවල් එකේ තියෙනවා මම මතක නෑ ඒක ෆුල් මෙටැලික් සීන් එකක් ගන්න සවුන්ඩ් එකක් තියෙනවා කෝරස් එකක් හරි මොකක් හරි එකක් දාලා මම ෆයින් ටියුන් කරලා තියෙන්නේ සවුන්ඩ් මේ ඔව් ඔව් ඔව්
මේක ක්‍රූසගේ මං මේක හිතන්නේ. ඔය ටොප් එකත් මගේ මං බා. ටොප්ස් වලට මං ඇඩ් කරේ මේ අර උඩ එක. වාගේ ඔව්. උඩ ටොප් එක විතරයි ඔව් වගේ මේකත් තියෙන්නේ. ක්‍රූසගේ ටොප් එක. ඔව්. ඊට පස්සේ අපි යම් මේක බේස් මං ලයින් ඇඩ් එකටනේ. කරා. මේ ඇවිල්ලා මොඩියුල එක. මොඩියුල් මොඩියුල එක. මොඩියුල් එක වගේ. එලිමෙන්ට් ෂේකර්ස්. බේස් කරන. අපි ඔය මොඩියුල් එක අහලා ආ. මොඩියුල් එකක් මේ තාලා. නිකන් මේ ඔව්. ඔව්. මේ තියෙන නිකන් මොඩියුල එක. මොඩියුල් එක. මොඩියුල නිකන් ෂේකර් ඉෆෙක්ට් එක. ඉෆෙක්ට් එක. ඒක සෙට්. ඕක ඔව් තමයි ඒක මං ටොප් මෙටාලික් EQ කරලා තියෙනවා. මොකද මොඩියුල ෆුල් වගේ නොයිස් මෙටාලික් ගේනවා. ෆුල් මෙටාලික් අර ඔව්. සවුන්ඩ් එකක් දෙනවා ඔය ඔව්. එලිමන්ට්ස් ඔක්කොම එකට තුනාව. ඔව්. ඔව් ඉතින් ඔක්කොම රූප එක එකපාරක් ප්ලේ කරනවා. පීක් එක යා මේ හරියට. ඉතින් okay, අපි දැන් යමු අනිත් බේස් එකට. බේස්. මේ මං කලර්ස් කොහොමද බේස් එක කලර් ගන්න රෙඩ් වලින්. තාලා ඔටෝමේෂන් ඇප් පේනවා ලෝ කාට්. ගේ උඩ තියෙනවා ඔටෝමේෂන් දැන් ලෝකට්ස්. ටයිම් කරමු. ඔව් ක්‍රෝසගේ. ක්‍රෝසගේ බේස් එක. බේස් එක මේ කඩ දීලා තියෙන්නේ මේක ඉන්ට්‍රෝ එකෙන් අපි කොහොමද 32 බා ඉන්ට්‍රෝ එක තමයි ට්‍රැක්ස් හදන්නේ. පේන අපිට මේ ටැන්ජන්ට් වලින් පේනවා මේ ස්පේස් එකක් තියෙනවා මේ. බිට්වීන් ස්පේස් තියලා තියෙනවා ස්පේස් මේ තියලා අපි අර ඉන්ට්‍රෝ එකක ෆීලිං එකක් දෙන්න. දෙන්න. ඔව් ෆුල් දෙන්නේ නැතුව අර අපි තාම ඉන්ට්‍රෝ එක නේද කියලා දෙන්න. ඒ තියෙන්නේ බේස් එක. ලස්සන බේස් එකක් බම්පි. තන් තන් දුම්. ඔව් මොකක් සේරම්ද? පුතා යූස් කරේ VST එක මේකට. ඕක නෑ බං සිලන්ත් නේ සයිලන්ත් මතක නැද? සිලන්ත් ආ මම මේ සේරම් මගේ තිබ්බේ නෑ මොකද සති දෙකකට විතර උඩ තමයි සේරම් දාගත්තේ සේරම් තිබ්බේ නෑ මල්ල දාගත්තේ. ඔව් මම ආ දැක්ක හැබැයි මේ සේරම් 2 එකේ තියෙනවා මේ ප්‍රීසෙට් එකක් KS තියෙන කියලා සේරම් එකේ ඒ කේස් මොකක් කියස් හරි තියෙද කියලා? කේස් තියෙන කියලා හවුවා ආ තියෙනවා. එක්කම ඒ කියන්නේ ආ මම මොකක් හරි පැක් එකක් දාගත්ත පැක් එක වෙන්න තියෙක තිබ්බේ මම දැක්ක කේස් තියෙන කියලා මේ නවත් තියෙනවා මගේ මගේ හිත ඒවාට ඒකෙ කෙට්ටුවක් දන්ට ලයිට් එක කියලා මට මේ බලන්න අපිට මට මතකයක් තියෙන එයාගේ සීන් වාසියක මේක වාසි බේස් එක බම්පි. මේ ට්‍රැක් එක අපිට විශේෂයෙන් කරනවා මේක අපි ට්‍රැක් එකේ progressive house take plus acid තුනම ෆුල් එකතු කරලා ඇසිඩ් නිකන් ඔව් ෆුල් හදපු ඇසිඩ් ට්‍රැක් එකක් යුනික් විදිහට අපි try කරේ. ඒ කියන්නේ ට්‍රෙන්ඩ් එකක් follow කරන්නේ නැතුව අපි මේ යුනික් විදිහට අපේම තමයි සවුන්ඩ් ට්‍රැක් එක එක අපි අපේම සවුන්ඩ් එකක් විදිහට. අපි දැන් ගොඩක්ම ප්‍රෝග්‍රෙසිව් හවුස් කියන කැටගරි එකේ අපි යන්නේ නැතුව ෆුල් try කරන්නේ ඔව් ගොඩක් පොඩ්ඩක් ඉලෙක්ට්‍රොනික් හවුස් එක්ස්ප්ලෝර් කරන්න. මියුසික් එක්ස්ප්ලෝර් කරන්න සවුන්ඩ්ස් කරලා අස්සේ එකට ගේන්න. ගේන්නේ සවුන්ඩ් එක එහින්දා මේ ට්‍රැක් එක හදි තියෙනවා. ඔයාලා සාමාන්‍ය progressive house track එකට මේක හුඟක් වෙනස් ට්‍රැක් එක. වෙනස කොහොමද ඔක මේ ගන්න බෑ ජෝනර් එක මොකක්ද කියලා කියන්න බෑ ඕක මේ And කියන්න බෑ it sounds good on the dance floor මේ එච්චරයි ඉතර තමයි කුස දුන්න බේස් ලයින් එක මම කම්ප්‍රෙස් කරලා දෙනවා පොඩ්ඩක්. හයිට් කරලා CLA2 එක කොම්ප් එක දාලා කික් ස්ටාර්ට් එක මම හැමතිස්සෙම යූස් කරා ආසම් ප්ලගින් නැත්තම් කික් ස්ටාර්ට් එක. Kickstarter එක නේ ගොඩක් යූස් කරනවා කික් ස්ටාර්ට් එක මම දාලා තියෙනවා කික් එකයි මේකයි ක්‍රෑෂ් නොවෙන්න. කික් බේසික් එකයි බේස් එකයි ක්‍රෑෂ් නොවෙන්න. ඕක අපි LFO tool එකක් පාවිච්චි කරනවා ඔව් කියන්නේ ඔකට LFO tool කියලා එකක් ඔව් තියෙනවා එල්එෆ් ටූල් එක පාවිච්චි කරලා කපන්න පුළුවන්. කික් ස්ටාර්ට් එක නැත්තම් ඔයාලට කරන්න පුළුවන් කම්ප්‍රෙස් එකක් දාලා කම්ප්‍රෙස් එකේ සයිඩ් චේන් එකට සයිඩ් කික් එක චේන් දාලා එකක් දාලා බේසික්ම දේ ඔව් දාලා ඒක කික් එක වදිද්දි ඔව් ඒක ලේසි. කික් එක දාලා කික් එක වදිද්දි බේස් එක බේසික් ඩක් වෙනවා. ඩක් බේස් එක කරනවා කොම්ප්‍රෙස් වෙනවා. ඒක මේ බේසික්ම වගේ කර්ව් එකේ මික්සිං පේනවාට බේසික්ම ඔව් මේ මික්සිං මෙතන පේනවනේ. ට්‍රික් එකක් එක ඔව් කරන එක ඔව් ටික බේස් එකයි කික් එකයි ආහට ග්ලූ කරගත්ත කියන්නේ කරන්න ඕන අනිවාර්යෙන් ඒක මික්සිං වල. මොකද ඔක්කොම ලෝ ෆ්‍රීකවන්සි රේන්ජ් එකේ යන්නේ. කික් එකේ ලෝ එකයි කික් එකේ හයි. ඒක අපිට කික් එකේ හයි එක ඩක් කරන්න නැති වෙන්නත් ක්‍රම තියෙනවා. දැන් මේකේ මම කරලා තින්නේ මේ සෝරි බේස් එක ෆුල් ඩක් වෙනවා. ෆුල් ඔව් ඩක් නෑ මේකේ මම ෆුල් ඩක් කරලා දිනවා. අර පම්ප් එක දෙන්න. කික් පොඩි එකේ පම්ප් පම්ප් ඉෆෙක්ට් එක දෙන්න මේ ෆුල් ඩක් කරලා දිනවා. ඔව්
but මේ මම පොඩි දෙයක් කරලා තියෙනවා මෙතන බේස් එක මම කෝරස් එකට යවලා තියෙනවා මේ පේනවා වෙන 6 එක මෝඩ් ඔව් බස් එකක් දාලා බේස් එක කෝරස් එකට යනවා මම ඒක සෝලෝ කරන්න එහෙම මම කරලා තියෙන්නේ මොකද දන්නා බේස් එක මම කෝරස් එකට යවලා තියෙන්නේ මේ පේනවා කෝරස් එක දාලා තියෙන්නේ 100% මික්ස් අලා මම කෝර් එක විතරයි යූස් කරන්නේ මේ මේ අර මික්ස් කියන්නත් බෑ නිකන් එහෙම කරලා තින්නේ බේස් එක පොඩ්ඩක් වයිඩ් කරන්න තියෙනවා මොකද අපි බේස් එක අපි මේ below 200 අපි මැද තියෙන ඉන්න කෝරස් එක දාලා පොඩ්ඩක් මේ ඉෆෙක්ට් එන්න මේ අපි මේ කරලා තියෙනවා බේස් එකට ඊට වයිඩ් වෙන්නේ මේ රේන්ජ් එක විතරයි මේ තියෙන මෙන්න මේ රේන්ජ් එක විතරයි ඒක වටිනවා හොඳ ට්‍රික් මේ ටිප් එකක් ඔව් ඔව් අපිට මට අදට ගිග් එකක් තියෙනවා ඔව් ඒ අපි තමයි මේක කරන්න අපි තව දෙයක් මේක පොඩින අපි දෙන්න තීරණය කරලා තියෙනවා අපේ ට්‍රැක් එක බීට්පෝට් එකේ පර්චේස් කරන හැමෝටම අපි ස්ටෙම්ස් එවන්න මේ ට්‍රැක් එකේ මොකද ඔයාලටත් ස්ටඩි කරන්න ඒක අපි කොහොමද මෙච්චර ලොකු සවුන්ඩ්ස් ගොඩාක් එක ට්‍රැක් එකකට ගෙනාවේ කියන දේ පෙන්වන්න ආරිසා දෙන්නෙක් කොහොමද ඒ කියන්නේ මේ දෙන්නගේ ඩෙන්ටිකල් සවුන්ඩ්ස් ඒ කියන්නේ ක්ලෑෂ් කරගන්න නැතුව ලස්සනට බ්ලෙන්ඩ් කරන්න කොහොමද කියන දේ තේරුම් ගන්න සහ ඔයාලටත් යූස් කරන්න පුළුවන් වෙන්න මේ ට්‍රැක් එකේ ෆුල් ස්ටෙම්ස් ටික ඔක්කොම ටික අපි ඔයාලට දෙන්න. සෝ ඔයාලා පර්චේස් කරොත් ට්‍රැක් එක අපිට දාන්න මේ මෙසේජ් එකක් ප්‍රයිවට්ලි ඉන්ස්ටාග්‍රෑම් වලට අපි ස්ටෙප්ස් ටික ඔයාලට ෆෝවර්ඩ් කරන්නම් කොහොමද මේ ස්ටෙප්ස් ටික ඔයාලට ලබා ගන්න පුළුවන් කියන දේ. මොකද ඩොලර්ස් 2.39ක් දොකොයිද වෙන්නේ ට්‍රැක් එකක් පර්චේස් කරන්න මේක අපිට වටිනවා සහන කන්ට්‍රිබියුට් කරන කාලා මේ ඒ විදියට අපි ඒකට රිටර්න් එකට අපි ඔයාලට ස්ටෙම්ස් ටික එවනවා ස්ටෙම්ස් දෙනවා ආරිස්ලාට ඔක සහන වටිනවා මේ සවුන්ඩ්ස් මං හිතන්නේ නෑ ඔයාලට පැක්ස් වලින් වණ්ඩ හම්බෙයි කියලා ගොඩක්ම මේවා ඔක්කොම අපි කැලෙන් කැල්ල අරන් මේ හදපු සවුන්ඩ්ස් තියෙන සහන සවුන්ඩ්ස් ඔයාලන්ට තනිකර බ්ලූ print එක හම්බ වෙනවා ට්‍රැක් එකේ ට්‍රැක් එකේ ඔව් yes අපේ වර්ක් ෆ්ලෝ එක දෙනවා වගේ තමයි ඔයාලන්ට කියන්නේ ප්‍රොඩියුසර් කෙනෙක් දන්නවා කියන්නේ කොච්චර වටිනවද කියලා එහෙම ට්‍රැක් එක වර්ක් ෆ්ලෝ එක හම්බුණා මේක අපි මොකද අර හැමෝම ප්‍රොඩියුස් කරන ට්‍රැක්ස් වගේ නෙවෙයි ඉතින් මේක සහන වෙනස් ඔව් ඒ යුනික් ට්‍රැක්ස් එන්නේ සහන අඩුවෙන් මම ප්ලස් දන්න තරම් ඔයගලන්ට මේ සවුන්ඩ්ස් ඔයගලන්ගේ විදිහටම යූස් කරන්න පුළුවන් ඒ කියන්නේ පුළුවන් මේ බේස් ෂොට් එකක් කරන් සාම්ප්ලර් දාලා ඔයගලන්ට ඕන විදිහට ප්ලේ කරගන්න පුළුවන් yes yes ඒ yes වගේ ටෙක්නික්ස් තියෙනවා අපි යන් බේස් පාර්ට් එකේ සින්ත් එෆෙක්ට්ස් එකට නේ රුසපයි මොනේ එතනද ඔව් අපි එතනට ඒකත් ක්‍රූසගේ තාම ප්‍රොඩියුස් කරේ ඔකම ප්‍රොඩියුස් ආ, කරේ ඔකත් මම චොප් කරපු සවුන්ඩ් එකක් මොකක් හරි සීන්ත් එකක් ගන්න හ්ම්. ඊට පස්සේ අපි යනවා බේස් ෂොට්ස් වලට එකත් ක්‍රූසගේ වැඩක් අංකේ ට්‍රැක් එකේ මට හම්බෙද්දි 70 භාග නෙමෙයි 80ක්ව ඩන් ඔල්රෙඩි ඩන් මට තිබේ ඒකේ අයිසින් කරන්න විතරයි ඒක හරියට කරන්න ඕනලා තිබ්බේ මට කරන්න බෑ පේෂන්ස් නෑ පේෂන්ස් නැහැ මට තමයි ඒ දේ තියෙනවා අපි තුනම එකපාර අහමු බේස් බේස් ෂොට්ස් ටික මේ ඇක්සන් බේස් yes ඇක්සන්ස් මේක බේස් ට්‍රැක් එක්සන්ස් ඔව් හැබැයි මේ බේස් මේක තමයි ෆුල්ම ට්‍රැක් එකේ මම මේක ස්ක්‍රිලෙක්ස් ගෙන් ඉගෙන ගත්ත දෙයක් ස්ක්‍රිලෙක්ස් කියලා දීපු දෙයක් ඕක කෝල් ඇන්ඩ් රෙස්පොන්ස් කියන අනිවාර්ය සීන් එක ඒක තියෙන්න ඕනේ කතා කරනවා නම් රෙස්පොන්ස් එකක් තියෙන්න ඕනේ සෝ මගේ ට්‍රැක්ස් ගොඩාක් එනවා ඉස්සරහට එන ඒවා තියෙන්නේ කෝල් ඇන්ඩ් රෙස්පොන්ස් ඕක මට ස්ක්‍රිලෙක්ස් තමයි මම ස්ක්‍රිලෙක්ස්ගේ වීඩියෝ එකෙන් තමයි මට ඕක එකටම මම ඉගෙන ගත්තේ ඉගෙන යාගේ ඩබ් ගත්තේ සෙට් වල තියෙනවා ඕක ඩබ්ස්ටේ ඩබ් සෙට් වල කෝල් තියෙනවා රෙස්පොන්ස් එක වටිනා ටෙක්නික් එකක් ඔට පේනවා මේ ඇවිල්ලා
මේ බායක ඉන්නවා උඩ බලන්න මේ බායක ඇවිල්ලා කෝල් එක කෝල් මේ එක බායක මේ කෝල් එකට රෙස්පොන්ස් කෝල් එකක් හැටියට තමයි මෙන්න මේ බේස් ෂොට් එක තියෙන්නේ මෙලෝඩික් ටෙක්නික් මේ ටෙක්නික්ස් මේ යූස් කරනවා මේ කෝල් රෙස්පොන්ස් ටෙක්නික් එක ඔයාලන්ට වැඩි Google එක ගහලා බලනවා මේ ඩීප් ඒක ඩයිව් යනවා නම් තියෙන්නේ ඔව් ඩීප් ඩයිව් වෙනවා ලස්සන ෆිල් එකක් තියෙනවා මෙතන ඒක ප්ලේ කර ෆිල් එක ට්‍රැක් එකේ නෑ ෆිල් එකක් ටික ටික බායක ඉන්ක්‍රීස් වෙනවා ඕක තනිකර ටෙක් හවුස් ෆීල්ඩ් එකක් ගොඩක් ටෙකී සවුන්ඩ්ස් තියෙනවා රැක් එකේ throughout the track සහන මේ ටෙකී සවුන්ඩ් එකක් තියෙන්නේ අපි ෆුල් ඩාර්ක් කරන්න උලන තරම ඩාර්ක් කරලා අරන් ඩක්කරේ තියෙනවා ඔව් බලන් තියෙනවා ඒක තමයි ලස්සන මගේ ට්‍රැක් එක මට තව එක ලස්සන එනවා ජෙන්ඩස් 3-4 එකතු වෙලා හැදෙන ට්‍රැක් එකක් හැදෙන ට්‍රැක් එක නිසා ෆ්‍රේම් එකෙන් එළිය තමයි ට්‍රැක් එක ෆ්‍රේම් එකට කොටු කරලා නැහැ ට්‍රැක් එක නෑ මේ ඩාන්ස් ෆ්ලෝ එකේ වැඩ කරනවා නම් එච්චරයි ඉතින් එච්චරයි FX වගේක් තියෙනවා ක්‍රූස් වගේ ලස්සන FX එකෙන් තමයි උගක් ගේම ගහන්න පුළුවන් සුපිරි ගේමක් ගහන්න FX යූස් කරලා ෆිල් ෆීල්ස් එයා බෝරින් නැතුව ට්‍රැක් එක අරන් බොරේ යනවා නැතේන නම් සහන මේ ඔයා සහන දෙයක් කළා තිබ්බා ඒ සීන් එකේදී තිබ්බ සහන දෙයක් ඔව් මගේ ෆීල්ස් මොකද යටට ඇද්දි තියෙනවා ෆීල්ස් ටික චීන වාගේ වෙදී ආ ඔන්න තියෙන ඔව් වාගේ ඒ සහන තියෙන තිබ්බා මේ උඩම ඔක්කොම තියෙන ක්‍රූස් වගේ ෆීල්ස් ටික මං කොලැබ් කරේ මම එවන ආටිස්ට් ටික උඩින් තියලා මම පොඩි වාගේ හම්බෙද්දි ටික යට මගේ යට මොකද හම්බෙද්දි මනක 80% වගේ ඩන් ට්‍රැක් යන්නේ ඒකින්ද මම ලස්සන ඒක යාගේ එක ආරක්ෂා කරගෙන යාගේ කාලයක තියාගෙන මගේ කාලයක එඩ් කරන් දාම මම යටින් ඇඩ් කරන්න දාගත්තේ බාගට ඒක වටනවා සහන මටත් ඒක හොඳ ටිප් එකක් මේක FX බ්‍රෙඩ් ඔව් ලස්සන ෆිල් එකත් ෆිල්ලක් ඒ ෆිල් එක පිනනේ මගේ ප්‍රොජෙක්ට් එකේ තනිකර ෆිල්ස් තියෙනවා මේ ෆිල්ස් තියෙනවා සහන ෆිල්ස් සෑහෙන තියෙනවා මගේ තියෙනවා බං තියෙනවා මම දානවා සහන ගෲප් එක මගේ ගෲප් එක කම්ප්ලීට් කරන්නේ සහන ෆිල්ස් වලින් මම ෆිල්ස් වලින්ම තමයි ඒක ගෙනියන්නේ ෂේකර්ස් මේ ෆිල් ෂේක් එකක් තියෙනවා මේක නෙමෙයි ඒක සෝලෝ කරන සෝලෝ අහන්න දෙන්න ඔව් ඔව් ඒ ෂේක් එකක්ම නෙවෙයි පිච් ඕක බෙන්ඩ් මගේ ඔව් සාම විශ්වෙන්සා පිච් බෙන්ඩ් එකක් තියෙනවා ලස්සන පිච් බෙන්ඩ් තව එක්ෆෙක්ස් වල තියෙනවා මෙතන පාට් ඇතින ඩොප් එකට කලින් මම හිතන්නේ මේක රයිස් එකක් වගේ තමයි පේන්නේ ඔව් රයිස් එකක් වගේ පේන්නේ බලමු ගොඩක් හෙවි රයිස් එකක් කොහොමද තියෙනවා ඔව් හෙවි රයිස් එකක් මේ පේනවනේ මම ඉක්යු කරලා දෙන්නේ මම හම්බෙද්දි ලස්සන මික්ස් කරලා මේ දුන්නේ ඉතින් එයාගේ ස්ටේට් මට අල්ලන්නවත් ඕනෙලා තිබ්බේ නැහැ මට ඔය ඕක මේ සහන මම මේ පහුගිය ටිකේ මට ආටිස්ලා ගොඩක් කරා මායිරෝ ඇවිල්ලා මට සහන සෙෂන්ස් වගේක් කරා එයා මට එන ගොඩක් කියලා දුන්න දේවල් තිබ්බා මම ඔය ඒ වලින් තමයි සහන දෙයක් ඉගෙන ගත්තා හැමෝගෙම ඉගෙන ගත්ත දේවල් තමයි තියෙන්නේ මොකද අපි දන්නේ මේ ඉගෙන ගත්ත දේවල් වලට වඩා ආටිස්ලා කවුරුහරි දීපු ෆීඩ්බැක්ස් වලින් එහෙම වලින් ඒක ඇත්තම හොඳ මොකද කොලැබ් එකක් කරද්දි දැන් මට හම්බෙද්දි මේක මේ එයා EQ මික්ස් කරලා දුන්නේ ඒතකොට මට ලිසි තව මට තව ඉන් ඩීටේල් ફોකස් කරන්න පුළුවන් ඒක මික්ස් කරන්න නැතුව ඒකට වෙලා ගන්න නැතුව මේ එයාගේ FX ක්‍රූස් වගේ RP ප්ලේ කරයි ඔය රයිසස් තියෙනවා අපි විලාව FX වලට වැඩි වෙලා නැතුව අපි තව ඩීප් බහිමු මේ පොඩි FX වල පේන ට්‍රැක් එකේ රයිසස් පොඩි වෝකල්ස් එහෙම තියෙනවා බොක්ස් එකක් එහෙම තියෙනවා මොකක් හරි ඉටාලියන් බොක්ස් එකක් මම දාලා තියෙනවා වගේ මොකද තිබ්බ මට මතක මේ විදියට ස්ක්‍රැච් එකක් තියෙනවා ස්ක්‍රැච් එක ලස්සන ස්ක්‍රැච් එක ඒක ඇහන්න එලිමන්ස් බං ඒක ට්‍රැක් එක අපි ෆුල් අහගෙන යද්දී ඕවා නිකන් අර ඉන් ඩීටේල් ගොඩක් ඩීප්ලි මේ ඩයිව් කරලා අහන්න ඕන එලිමන්ස් එක ඇහන්න නම් සහන ඒගේ චුටි සද්ද සහන තියෙනවා මේක මම දැන් ට්‍රැක් එකේ මේන් පාර්ට් එකක් රූසගේ හැවේ ඕක
තන් 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 තන්. සින්ට එකක් ගහලා දෙනවා සිත් එක රයිස් එකක් විදිහට යූස් කරලා දෙනවා දැන් බිල්ඩ් අප් එකේ yes එනවා පේනවා මේ කට් ඔෆ් එකෙන් ඕපන් වෙලා යනවා අපන්න තන full ඕපන් වේගන යනවා මම කරේ ස්ක්‍රූස් දුන්න ස්ටෙම් එකට මම සැචුරේෂන් ඇඩ් කරා ටේප් ප්ලගින් එකක් දැම්මා පොඩ්ඩක් සැචුරේට් කරන්න ටේප් කරලා ඒක ඕනේ මචං මොකද එතන රයිසර් එකට ඕනේ හෙවි වේට් හෙවි බාර දෙන්න අන්න හරි බාරත් ඕනේ ඒක බාර දෙන්න සැචුරේට් කරා බෝම් දැම්මා මේ පේනවා මේ ටේප් එක බයිපාස් කරොත් මෙහෙම ඇහෙන්නේ මේකෙන් කරන්නේ ඒක තනිකර බාර දෙනවා ලස්සන වෝම් රද්දයක් බෝම් තියෙනවා තන්නයි දීලා මං අර මේ හැමදාම කරා වගේ මේ හැමදාම නෙමෙයි ලෝ ලෝ ටික අයින් කරලා දැම්මා ඒක නෝමල් කංග චූටි නෝමල් කම්ප්‍රෙෂන් එකක් දීලා තියෙනවා ලොකු කම්ප්‍රෙෂන් එකක් දීලා නැහැ එච්චර කැපුවේ ඕක නැහැ බලමු රිඩක්ෂන් එක කොච්චරද කියලා ඔව් 3 වලටත් වඩා අඩුයි පොඩි රිඩක්ෂන් එකක් ඔව් ලිමිට් එකේ තියාගෙන කන්ට්‍රෝල් කරන්න මේ බිල්ඩ් අප් යන්නේ මේ බිල්ඩ් අප් එකේ තා එලිමන්ට්ස් එන ඉඳලා ටිකක් කන්ට්‍රෝල් කරන්න චූටි කම්ප්‍රෙෂන් එකක් දීලා තියෙනවා මං අපේ වොක්ස් එක හිතනවා බොක්ස් එක වොක්ස් මේන් පාර්ට් එක ප්ලේ කරනවා මේන් රෝල් එක ප්ලේ කරනවා මේ බොක්ස් එක වොක්ස් එක ඔව් මගේ වොක්ස් මචං ගොඩක් තියෙනවා මේ ට්‍රක්ස්වල ට්‍රැක්ස් කරලා දාන තියෙනවානේ චේන්සෝ එකෙත් අපේ වොක්ස් එක දුවනවා අපේ ඊළඟට එන්න තියෙන එකෙත් තියෙනවා සැහැන සවුන්ඩ් එකක් සවුන්ඩ් මචං මේ වොක්ස් කියන දේ ගොඩක් මගේ ට්‍රක්ස්වල ලොකු රෝල් එකක් ප්ලේ ප්ලේ කරනවා කරනවා මම ලොකු දෙයක් කළා නෑ මම මේ හයිස් පොඩ්ඩක් උස්සලා තියෙනවා මඩ් එක අයින් කරලා මඩ් එක නෑ ඒත් මං අයින් කරනවා කොහොමද අර පුරුද්දට ඒක මම කොහොමද කරනවා අවන් කියලා ප්ලගින් එකකින් මං සැචුරේෂන් ඇඩ් කරලා තියෙනවා බේක් කරලා තියෙනවා අවන් බේක් කරලා ඩ්‍රයිව් බේබි එක දාලා තියෙනවා ඒක අයින් කරොත් එහෙම තමයි ඇහෙන්නේ ඒත් සැචුරේෂන් ඔව් අපි යමු ලීඩ් එකට යමුනේ ඊළඟ තියෙන්නේ මේක මොකද්ද කූසාගේ පර්ක් එකක් තියෙනවා මේ වගේ පුංචි එලිමන්ට්ස් එකතු වෙලා තමයි ට්‍රැක් එක ගොඩක් ලස්සන වෙන්නේ ලස්සනනේ අර බෝරින් නැතුව අරන් යන්න මේන් ලීඩ් එක්ස් මේ කූසාගේ ලීඩ් එකනේ ඔව් බලමු ඔව් ඔව් ඒකයි අර වෝගල් බොක්ස් එකයි ඒක තරත් මං කෝල් ඇන්ඩ් රෙස්පොන්ස් වගේ මම තියාගෙන ගැහුවේ තියාගෙන ගියේ මගේ ගොඩක් එලිමන්ට්ස් වල මම ගෙනියනවා throughout the journey මට ඒක ගෙනියන්න ඕනේ බං ඒ සීන් එක අනිවාර්යෙන් ඔගේ ෆුල් බේස් ලයින් එකත් අපි අහපුවම මේකෙත් තියෙන්නේ ෆුල් කෝල් ඇන්ඩ් රෙස්පොන්ස් බේස් ලයින් එකක් ට්‍රැක් එකේ මේන්ම පාර්ට් එක වෝ ට්‍රම්පට් එක ඩ්‍රොප් එක මම අපි ඩ්‍රොප් එක මගේ ඩ්‍රොප් කොහොමත් ඇග්‍රෙසිව් ටිකක් කියන්නේ මම සැචුරේටඩ් ඩිස්ටෝෂන් එකක් යූස් කරන ඩ්‍රොප්ස් වලට ඩ්‍රොප් එකේ ප්ලගින්ස් ඔක්කොම අයින් කරොත් රෝ සවුන්ඩ් එකක් ඇත්ත දැනෙන ඒ තමයි මේක ෆුල්ම රෝ එක මං ට්‍රැක් එක කන්නේ මට කූසා කිව්වා මගේ යුද්ධයට ඇද්දි යුද්ධයට යන ෆීලිං එකක් දෙන්න ඕන ටොප් ෆීලින් එකක් එකට දෙන්න ඉතින් මං කරේ මට ඒක තිබ්බා මචං මොකද ඒක අපි නිකන් අහලා බලමුකෝ අපි උතරින් එහාට මේකත් එක්කවා නිකන් ඔය ෆුල් බිල්ඩ් අප් එකේ චූටි කෑල්ලක් එක්කවා අහලා බලන්න මට තේරෙන්න බා ෆුල් අර හමුදාවක් මාර්ච් කරන වයිකින් හමුදාවක් වගේ සෙට් එකක් ෆුල් මාර්ච් කරන ෆීලිං එකක් අර එක දැන් දෙන්න ගිතපන්කෝ වගේ සීන් එක තියෙන්නේ ෆුල් ඇග්‍රෙසිව් සීන් එකක් අර
බෝ මේක හෝන්න එක ගහන රොප් එක දිට්ටාන් දෙනවා. ගහ ෆුල් දැන් ගහය කියගේ සීන් එකක් තියෙන්නේ. මං ඕවර් ඩ්‍රයිව් එකක් යූස් කරලා තිනා බර දෙන්න. මේකට EQ අපි ඩීප් ඩයිව් කරන්නේ නැහැ නිකන් උඩින් පෙන්නන් ඔව් ගන්නවා. අපි උඩින් පේනවා. ඔව් මෙතන රෙසොනන්ස් පොඩ්ඩක් අයින් කරලා දෙනවා. ඩ්‍රොප් එක මේන් පාර්ට් එක උස්සලා තින්නේ. ඒකට ලයිව් වගේ ගහදී රෙසොනන්ස් අයින් කරන මං පොඩි බෙල් එකක් දාලා දෙනවා. කම්ප්‍රෙෂන් අනිවාර්යෙන් ඕන ඩ්‍රොප් එකේනේ. ඔව් අනිවාර්යෙන් ටයිට් කම්ප්ලීට් ටයිට් කරලා දෙනවා. ෆෙයා චයිල්ඩ් මාසම කම්ප්‍රෙෂන් ප්ලගින් එකක්. මේක උඩින් කම්ප්‍රෙෂන් ඔන එක දැම්මත් වෝම් සවුන්ඩ් එක එනවා. ෆෙයා චයිල්ඩ් එක ෆිල්ටර් කරලා තියෙනවා. මොකද නම් ෆිල්ටර් එකක් දාලා තින්නේ අපි ක්‍රූසා යූස් කරලා තියෙන ඩ්‍රොප් එකට කලින් මේන් ඩ්‍රොප් එකට කලින් වෝට් ට්‍රම්පට් එකක් මෙතන ඇහෙනවා අපිට මේ. එතන අපි ෆුල් ඉම්පැක්ට් එක දුන්නේ නැහැ. මොකද අපි ඩ්‍රොප් අපි ෆුල් ඉම්පැක්ට් එක ඩ්‍රොප් එකට මෙතන 163යි අපි යූස් කරලා දෙන්නේ. පෙන්නන්නේ ෆිල්ටර් එක කට් ඔෆ් එක 63. මෙතන ෆිල්ටර් අපි ඩ්‍රොප් එකේ තමයි ෆුල් ඉම්පැක්ට් එක දෙන්නේ. කෙලින්ම යුද්ධට යන්නේ. කට් ඔෆ් එක වැඩි වෙනවා 99යි 100%. දීලා දෙනවා. ඔයාට ඇහෙනා පොඩි මේ ඩ්‍රොප් එකෙන් පස්සේ පොඩ්ඩක් වෝට් නම්බර් එක කැඩෙනවා වගේ ටටටටටටට වගේ පොඩි මූවමන්ට් එකක්. ඔව් ගේට් කරලා දෙනවා. ඔව් මම පොඩි මූවමන්ට් එකක් දෙන්න ගේට් කරලා දෙනවා. ස්ටාර්ටර් ප්ලගින් එකක් දාලා මේ ගේට් කරලා දෙන්න. ගේට් මූඩ් දාලා මේ ගේට් කරලා දෙන්න. ගේට් කරලා දෙන්නේ half ඔව් ටටටටටට ගේට් කරලා දෙනවා පොඩි මූවමන්ට් එකක් දෙන්න. දැන් ස්කින්ස් වෙල් එකක් දාලා තියෙනවා මම. අපි සෝලෝ කරත් නැතුව ඇහුවොත් මෙහෙම ඇහෙන්නේ. ලැප් එක හීට් එක තියෙන ඉන්න තමයි එහෙම මොකක් නෙවෙන්නේ. normal heat වෙන එක කියන්න දෙයක් නෑ. ඔච්චර මේ ලේයර්ස් තියෙනවා තමයි. එකනේ බේස් වෙල් එක යූස් කරලා දෙනවා. අර පොඩ්ඩක් ට්‍රාන්සිෂන් එක හાર્ඩ් කරන්න. ඕක ඔයාගේ සිග්නේචර් සවුන්ඩ් එකක් වගේ තියෙනවා ගොඩක් ට්‍රැක්ස් ඔව් මම ගක් යූස් කරනවා. සර්ච් එකේ අර ඔයා දැන් වාගේ මෙයාත් එක්ක රෙඩ් ස්පේස් එක කරලා තියෙන ට්‍රැක් එකේ තියෙනවා. මම ගක් තියෙනවා. මම හිතන්නේ මේ සවුන්ඩ් එකද එකම ප්‍රීසෙට් එකද කොහොමද? මේ වගේ සද්දයක් රෙඩ් ස්පේස් එකේ ට්‍රැක් එකේ තියෙනවා ඔය වගේම සවුන්ඩ් එකක්. මම රෙන්ඩර් කරලා ඒක දාන්නේ ඒක තමයි රිලීස් කරලා නැහැ නේ ට්‍රැක් එකනේ. ඒක සෙප්තැම්බර් සෙප්තැම්බර්. මම ඒක මගේ ලයිව් සෙට් එකේ තියෙනවා. තව ස්වෙල් එකක් තියෙනවා. ට්‍රාන්සිෂන් ස්මූත් කරන්න මම ස්වෙල්ස් දාලා තිනවා නේ හැමතැනම. සින්ත් එකක් දාලා තියෙනවා ඇලෝ සින්ත්. නම මම ප්‍රීසෙට් එකේ නම වෙන්නේ නැති මොකක්ද දාලා තියෙන කියලා හිතනවා. මේක පොඩි මූවමන්ට් ට්‍රැක් එක කැරි වැඩි කරන්න. අපි සෝලෝ කරන්න නැතුව අහලා බලමු. ඕල්මෝස්ට් ඇයින්නේ නැහැ වගේ. ඇයින්නේ නැහැ වගේ. ඒක ෆීල් වෙනවා. ෆීල් වෙනවා. ඔව්. ෆුල් ග්ලූ වෙලා තියෙන්නේ මේ සවුන්ඩ්ස් ඔක්කොම ග්ලූ වෙලා තියෙන්නේ. අර මේන් අයිඩියා එකට සෝ එන ලස්සනට ඒක තියෙනවා. මේක ෆුල් මැච් වෙන. මේක ඇසිඩ් එකක්ද? සෙන් පාටිකල්ස් ඉන් මේක සාම්පල් එකක්. ෂුවර් මේක සාම්පල් එකක් මේක. ඔව් ඇසිඩ් එකක්. ඇසිඩ් වගේ ඔව්. නනනනන. too much. ඔව්. සෝලෝ වල බලමු. ඕ ඉතනා බර බෑග්ග්‍රවුන්ඩ් එකක් තුනක් යනවා මේ වෙලාවේ. ඕකේ නේද? ඔව් ඇසිඩ් මේ සාම්පල් එක මම ගත්තා. මම ගහපු යන්නේ නෙමෙයි. ඔව් ඉතින් අපිට එහෙම නීතියක් නැහැනේ මේකේ කොහොමද සවුන්ඩ්ස් ගන්න ඕන කියලා තියෙනවා නේ. ගොඩක් මගේ සාම්පල්ස් මාත් සාන යූස් කරනවා මේ සාම්පල් එක මම මේ ප්‍රොසෙස් කරලා ප්‍රොසෙස් කරලා දෙනවා. ප්‍රොසෙස් කරලා දෙනවා. මේක ෆ්‍රී ප්ලගින් එකක් හැමෝටම යූස් කරනවා OTT එක. OTT ස්පෙක්ට් සින්ත් පොලිරිදම් එක. ඒක මම ගහපු එකක්. අහලා බලමු. මොඩියුල් එකක්. මොඩියුල් එකක්. ඒක සහර ප්‍රොසෙස් කරලා තියෙනවා. ඔව් සෝලෝ කරද්දි මම උන්ට
ඕවරෝල් ටෙක්ස්ට් එකක් ඇඩ් කරන ට්‍රැක් එකට. yes මේ ඩ්‍රෝන් එකක්. අපි ඩ්‍රෝන් එකක් දැම්මා මේ පෑඩ් එකක් වගේ පොඩි ටෙක්ස්ට් එකක් දෙන ට්‍රැක් එකට යටින්. මේක even ඔව් බේස් ඇක්සෙන්ට් එකක් මම දාලා තියෙනවා ක්‍රූස් වගේ ස්ටෙම්ස් වලට අමතරව එක ෂොට් එක ඇටියට බාස් දෙකෙන් එක ෂොට් එක නිකන් වදිනවා නිකන් ටෙක්ස්ට් එකක් දෙන්න. දැන් සේරම් 2 එක තමයි යූස් කරලා තියෙන්නේ. ඕපන් කරන්න මේ පුපුරනවා ඕපන් කරලා ලැප්ටොප් මිඩ් බොස් කියලා සහන මිඩ් දෙකක් බොස් කියලා ක්‍රන්චි මේ එෆෙක්ට්ස් එකක් දෙන්න අපි දාලා තිනවා. ඩීප් ඩයිව් කරන්නේ අපි මම ඉස්සරහ කිව්වා අපි මේක මම දැම්මා ටෙක් හවුස් සින්ත් ෆ්‍රේස්. මොකක්ද දෙකෙන් වෙන්නේ යනවා මතකත් නැහැ. පොඩි ටෙක්ස්ට් එකක් වගේ. nice ඒ ඔක්කොම ට්‍රැක් එක නිකන් අපි ඕඩින් අහද්දී ඇහෙන්නේ නෑ මේ ඔක්කොම එලිමන්ට්ස් එකතු වෙලා එකතු වෙලා ඇහෙන්නේ. ආන්නේ ගොඩාක් අපි මිනිස්සු නිකන් අර හිතන්නේ සාමාන්‍ය නිකන් සවුන්ඩ් එකක් ඇදලා දාලා ඔබ ඇදිලා ඇති කියලා. අපි බ්‍රේක් ඩවුන් කරේ පෙන්නේ මේ ග්ලිච් මම ආසයෙන් හුඟක් මගේ මේ නේල ග්ලිච් යූස් කරනවා. ග්ලිචස් තියෙනවා ග්ලිචස් ඔයාගේ තියෙනවා ඔයාගේ සවුන්ඩ් එකක් ට්‍රැක්ස් සින්ත් වලට ඩ්‍රොප් එකට මේ වගේ සින්ත් ඩිස්ටෝර්ටඩ් සින්ත් එකක් යූස් කරලා තියෙනවා. එකත් ගොඩක් ලෝ කපලා ඔව් ලෝ කපලා නේ හයිසුත් කපලා කපලා හයිස් තියෙනවා මොකද මේ ඒක හයිස් ඒක අපේ ඇද්ද තියෙනවා අපේ අයින් කරොත් හයිස් අයින් කරොත් ලොකු මේ ලොකු එකක් ඇති මේක වෙනවා ටොප්ස් එක ටොප්ස් වලත් එක ක්‍රෑෂ් වෙනවා ටොප්ස් ඔක්කොම ෆ්ලෑෂ් යන්නේ මේ හයිස් වලනේ යන්නේ හැට්ස් සිම්බල්ස් මේ ඔක්කොම යන්නේ ඒකට අපි ක්ලියර් කරලා තියෙනවා ඒගොල්ලන්ට ඉඩ දීලා තියෙනවා මේ ස්පේස් එකේ ඉන්න මේ සින්ත් එක ඇට්මොස්ෆියර් සින්ත් එකක් පොඩි මේ මෙලෝඩික් ගතියක් දෙන්න බ්‍රේක් ඩවුන් එකට බ්‍රේක් ඩවුන් එක විතර අපි යූස් කරලා තියෙන එක ඒ දෙක ඔව් ඔයාලට ඇහෙනවද ඔයාලා මේ සද්දය අහලා ට්‍රැක් එක හද්දී ඔයාලට ඇහෙනවා සද්ද අනිවාර්යයෙන්ම ඔව් නියුරෝන් ග්ලිච් එකක් තියෙනවා මෙතන ඒකද ග්ලිච් ඉෆෙක්ට්ස් එකක් චූටි ඉෆෙක්ට්ස් එකක් පොඩ්ඩක් ටෙක්ස්ට් එක ඇඩ් කරන්න ඕක මේ ඩ්‍රොප් එකට කලිනුත් මේක තියෙනවානේ ඔව් ඕක සැහැන ලොකු පාට් එකක් ප්ලේ කරන ප්ලේ ඔය කරන සවුන්ඩ් එක මෙතන රෝල් තියෙන ට්‍රැක් මචං ඕක කැරම සාද්දේ මේ නියුරෝන් ග්ලිච් එක ඒක සැහැන ලොකු බ්‍රිජ් එකක් දෙනවා මොකද මගේ මං ගොඩක් බිල්ඩ්අප්ස් ගහද්දී මං ඔය තියෙන චූටි ස්පේස් එකක් ඒ කියන්නේ ඒක මගේ හැම ට්‍රැක් එකකම වගේ තියෙනවා මගේ ඒක මේ ඔය සවුන්ඩ් එක ෆුල් අර බ්‍රිජ් එකක් කනෙක්ට් කරන අර ගැප් එකේ ඉඳලා ඩ්‍රොප් එකට ඩ්‍රොප් එකට ෆුල් කනෙක්ට් කරනවා අපි ඕක මේ හොඳ ආටිස්ලා මං කලැප් කරන ආටිස්ලා සැහැන යූස් කරලා ඒක ඔයාගේ මේ ෆිල්ස් එහෙම සුපිරි කියන්නේ බ්‍රේක් ඩවුන් මේ ඩ්‍රොප් එකට කලින් අපි දාන ඩ්‍රම් ෆිල්ස් ඔව් බ්‍රේක්ස් නියමයි මේක සබ් එකක් සබ් බූම් එකක් ඔව් සම්බුත් ඉතින් ඩ්‍රොප් එකට තවත් අයිසිං එකක් ගෙන්න කේක් එක අයිසිං කරන්න මේ කැලම දැම්මා අයිරන් එකක් යුද්ධයට නාගෙන නිකන් සයිරන් එකක් නේ ඔව් මේක ලාස්ට් සීසන් ගත්ත මේකනේ අපි ෆයිනල්ස් එකේදී කොහොමද මේක ඇඩ් කරේ අපි මේක ඇඩ් ඔව්නේ ඔව් yes ඊට පස්සේ තියෙනවා නොයිස් මම හැම එකේම නොයිස් අප්ලිෆ්ටර්ස් ක්‍රූස් එක අමතරව තව මම චුට්ටක් ඇඩ් කරලා ලෝ මේ දැක්කනේ හුඟක් යටින් තියලා දින්නේ මම වැඩි පුෂ් කරලා නැහැ ඔය ටික තමයි අපේ ට්‍රැක් බ්‍රේක් ඩවුන් එකේ තියෙන්නේ මික්සිං පාර්ට් එකේ මම මම ඇඩ් කරපු ලේස් ටික මම මික්ස් කරලා දිනවලු පේන ප්ලගින්ස් වලින් හුඟක් නේ ක්‍රූස් කීවා මම ක්‍රූස් එකේ එච්චරම ටච් කරලා නැහැ ප්ලගින්ස් අඩුයි දැක්කද මම ඒවා කරලා තියෙනවා ඇඩ් කරලා තියෙනවා බස් මම channels කීයක් තියෙනවා ටෝටල් ට්‍රක් මේකේ තියෙනවා 68ක් මම කලින් පටන් ගත්තී 70ක් තියෙන්න ඕනේ ට්‍රක් එකේ බස් නැතුව මේ බස්සස් නැතුව බස් නැතුව නේ බස්සස් දාපුවම අපි දාලා බලමු බස් ටික 70ක් 70 පයින්නවා කන්ට්‍රෝල් T 72ක් 73ක් හරි
ඔව් ඉතින් ලොකු හැත්ත මික්ස් දෙයක් තියෙනවා. එකයි මික්ස් එකයි මාස් එකයි දෙකම ඔව් අපි සෙවම් මේක කරේ. රෙන්ඩ සාම මගේ තම 150ක් විතර තියෙනවා. මේක රෙන්ඩ කරලා තින්නේ මේ චොප්සේම ක්‍රූසර් රෙන්ඩ කරලා තියෙන එකට තව අඩු වෙනවා. මොකද අපි ඒක එක ආ ෆයිල් එකට ගේනවානේ. ආ ආ ඒකෙන් අපි එහෙම අර කම්පියුටර් එකේ මේ ප්‍රොසෙසර් ඒ කියන්නේ ඉඩ හදාගන්න අපි රෙන්ඩ කර තමයි යන්නේ. එහෙම රෙන්ඩ කරද්දී අපිට ආපස්සට යන්න බෑ අපි එඩිෂන් එක කියන්නේ 100ක් හරි අපි මේ සවුන්ඩ් එක තියාගන්න කියලා අපි රෙන්ඩ කරන්නේ. රෙන්ඩ කරලා පස්සේ ආයෙ පස්සට යන්න බෑ අපිට. ඕක අපිට තියෙනවා මේ ඒවල්ටන එක ෆ්‍රීස් ඇන්ඩ් ෆ්ලැටන් කියලා ඔප්ෂන් එක. අපි ලොජික් ෆ්‍රීස් ලගෙත් කරනවා. තියෙනවා මේ ෆ්‍රීස් කරන මොකක් සමහරවිට අර ෆ්‍රීස් කරන්න වෙලාවක් යනවා ඒකින්ද අර කම්මැලි කරන්න. වුණා අව කරන්නේ අපි රෙන්ඩ කරනවා ඔව් බවුන්ස් කරනවා බවුන්ස් ප්ලේස් කරනවා. නයිස්. ඒකයි මේ තමයි ප්‍රොජෙක්ට් එක. ඔව් මාස්ට් එකට බහින්න ඕනද? අපි නැත්නම් වෙන එපිසෝඩ් එකකින් ගියන නැත්නම් නිකන් අපි එන උඩින් එපිසෝඩ් එකක් ගෙවමු. අපි මේකේ එන කමෙන්ට්ස් අනුව ෆීඩ්බැක්ස් අපි අනුව බලලා අපි ඕන නම් ඔයාලට අපි වෙන්න ඕනට නම් ඕන අපි අපේ ෂෙයාර් මාස්ට් එක අපි කරේ ලේබල් එකකින් නෙමෙයි කරේ මම තමා මාස්ට් එක කරේ මේ එක. ලේබල් එකෙන් කිව්වා මාස්ට් එක හොඳයි කියලා ඒගොල්ලන් ඒක යූස් කරා. ඔයගොල්ලන්ගේ ෆීඩ්බැක් එකත් අනුව අපිට බලමු ඉස්සරහින් ක්ලෝස් තව දේවල්. අපි තව ඔව් ට්‍රැක්ස් ඔව් තියෙනවා. ඔව් අපේ රැක්ස් තියෙනවා අපේ එන්න ඔව් තියෙනවා අපේ තව වැඩක් එන්න තියෙනවා සහකල අ, දේවල් ටිකක් අපි ඔයාලට දෙන්න පේනවා ඩිස්කස් මේ කරගෙන යනවා. අපි දෙන්න මම අපි ඩීප් ඩයිව් කරගෙන යනකොට පේනවා මේ ප්ලගින්ස් වලින් අපි සාමාන්‍ය හුඟක් කියන්නේ හුඟක් යූස් ට්‍රික්ස් යූස් කරලා තියෙනවා මේ ට්‍රැක් එකක් මේ තැනට ගේන්න කියන්නේ සයිඩ් ගේන්න. චේන් ඔව් එක එකක් අපි සයිඩ් චේන් කරලා තියෙනවා ඒ වගේ බස් යවලා තියෙනවා පෑන් කරලා තියෙනවා මේ බසස් අපි සමහර බස් අපි කිව්වේ නැහැ මොනවද වෙන්නේ කියලා ඒක අදර ෆස්ට් එපිසෝඩ් එකකින් අදට තව මේ ෆස්ට් ඔව් එපිසෝඩ් ඔව් එක ඔව් ඔව් අපි තව අදට අපි සමුගන්න සමු බලයි. ගන්න අපි වෙන දවසක අපි ඔයාලට කැමති නම් ඔයාලට දැනගන්න ඕන නම් එහෙමයි අපි කරන්නම් අපි වෙනනම් අපේ තව අපි තියෙනවා. තව තියෙන වෙන හුඟක් තව කට්ටිය පින් තියෙනවා. අහනවා මට කමෙන්ට්ස් වල අහනවා මේ කොහොමද මේ සවුන්ඩ්ස් ගන්නේ මේ කියලා. ඉතින් මේක අපි ගෙනාවෙත් අපි දෙන්න ගෙනාවේ ඌලන් හින්දාම ඔව් අපි කොහොමද මේක කරන්න කියලා. දැන් ලංකාවේ හුඟක් ඔව් ප්‍රොඩියුසර්ස්ලා ඉන්නවා මේ ඊළඟට මේක වටින ඔව් ප්‍රොජෙක්ට් එකක් වෙනවා මේ පින්න බිග්නර්ස්ලාට ඔව් අපි බිග්නර්ස් අර අපි ප්‍රෝලට නෙමෙයි බිග්නර්ස්ලාට අපි 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 දෙන්න ප්‍රෝ සවුන්ඩ් එකකට යන්න මැක්සිමම් අපි දෙන්න try කරනවා හැමෝම වගේ. ඉතින් මේක තමයි අපි දාපු පළවෙනි ට්‍රැක් එක එළියට දාපු පළවෙනි EP එක. කට්ටියකින් ඉතින් අහලා බලන්න නම් බයි කරන EP එක බීට්පොට් බයි කරන හැමෝම අපිට ප්‍රයිවට් ඉන්බොක්ස් මැසේජ් එකක් දෙන්න. මොකද අපි ඔයාලට ස්ටෙම්ස් එවනවා ප්‍රොඩියුසර්ස්ලාට ආයෙ කියන්නේ ආයෙ ස්ටෙම්ස් ටික ඔක්කොම එවනවා. ඔයාලට ඒ ස්ටෙම්ස් වලින් වෙන ට්‍රැක් එකක් හරි හදන්න පුළුවන්. ඒ සවුන්ඩ් එක යූස් කරලා ගන්න පුළුවන් ඔයාලට ඕන දෙයක් කරන්න හැකි. සෝ එහෙනම් අපි ආයෙ හම්බෙමු තවත් එපිසෝඩ් එකකින් එනවා. එපිසෝඩ් එකේ Peace 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 peace. පීස්